අපි අලුත් හෝ පරණ ඕනම iPhone එකක් ගත්තට පස්සේ මේකේ පොඩි issues එන්න පුළුවන්. issues කියන්නේ මේ software bugs එහෙම නැත්නම් software වල තියෙන පොඩි issues එන්න පුළුවන්. ඉතින් ඒ වගේ issue එකක් shop එකකට නොදී අපිටම උනත් fix කරගන්න පුළුවන්. මේවා ලොකු issues නෙමෙයි, සාමාන්‍ය එදිනෙදා iPhone එකක් පාවිච්චි කරද්දී එන issues. ඒවා තමයි මේ විදිහට restart වෙන එක, iPhone එක black screen වෙන එක, iTunes plug කරන්න කියලා එන එක. ඒ වගේ පොඩි issues iPhones වල සමහර ලාවට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ issue එකක් ආවහම ඔයාට ගෙදරදිම fix කරගන්න පුළුවන් පොඩි tools තියෙනවා. ඒ වගේ tool එකක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මේකේ නම තමයි TuneSkit iOS System Recovery කියන එක. ඔයාලට පේනවා මෙයාලගේ වෙබ්සයිට් එකේ දක්වලා තියෙනවා iOS සම්බන්ධ ගැටලු 150කට වැඩි ප්‍රමාණයක් ඔයාටම fix කරගන්න පුළුවන් කියලා මේ tool එක පාවිච්චි කරලා. Apple logo එන එක, boot loop, ඊළඟට stuck in recovery mode වගේ මෙතන දාලා තියෙනවා ගොඩාක් දේවල්. මේ හැම එකක්ම ඔයාට fix කරගන්න try කරන්න පුළුවන් මෙයාලගේ මේ software එක දාලා. ඉතින් මේ site එකේ තව මෙතන පල්ලෙහා දාලා තියෙනවා issues ගොඩාක්. ඊට පස්සේ වගේ data loss වෙන්නේ නැතුව මෙතනින් මේක fix කරගන්න පුළුවන් කියලා මෙයාලා කියනවා. ඒ වගේම තමයි iOS downgrade කරන එක, recovery mode එකට enter exit වෙන එක, ඒ වගේම iPhone එක erase කරන එක, මේ iPhone එකක් විකුණන්න කලින් erase කරන එක, ඒ වගේ දේවල් පවා මේ software එකෙන් කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන දක්වලා තියෙනවා තවත් iTunes errors එහෙම නැත්නම් තවත් ගොඩක් දේවල් මෙතනින් fix කරගන්න පුළුවන් කියලා මෙයාලගේ මේ tool එක පාවිච්චි කරලා. මේක Windows සහ Mac දෙකටම තියෙනවා. මේ විදිහට මෙයාලගේ paid version එක ගත්තොත් ලැබෙන benefit ටික මෙතන වෙනම දක්වලා තියෙනවා. ඉතින් දැන් අපි මේක try කරලා බලමු මෙතනින් download කරලා කොහොමද මේ software එක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපිට 150ක offer එකකුත් තියෙනවා මේ දැන් මේ වෙලාවේ වගේ මේක ගන්නවා නම්. දැන් අපි මේක click කරලා download කරලා install කරලා බලමු කොහොමද මේ software එක වැඩ කරන්නේ කියලා. මේ විදිහට අපි setup file එක run කරලා සාමාන්‍ය software එකක් විදිහටම machine එකට install කරගන්න තියෙන්නේ. මේ Windows version එක තමයි මම ගත්තේ. ඉතින් මේ Windows version එක අපිට මෙන්න මේ විදිහට install කරගන්න පුළුවන් සාමාන්‍ය software එකක් විදිහටම. install වුණාට පස්සේ මේ වගේ තමයි interface එක තියෙන්නේ. මෙතන main එක තියෙනවා iOS system repair කියලා. ඊට පස්සේ upgrade downgrade iOS. ඊට පස්සේ ඊට මෙහා පැත්තේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන් reset device කියන එක. එතනින් අපිට කරගන්න පුළුවන් අපේ iPhone එක, iPad එක, iPod එක වගේ දේවල් reset කරගන්න එක මේ tab එකේ ගිහිල්ලා කරගන්න පුළුවන්. ඊළඟට පල්ලෙහා තියෙනවා anti recovery ratio කියන එක. ඊට පස්සේ enter exit recovery mode කියලා තියෙනවා. ඊට පස්සේ තව එහා පැත්තේ iTunes repair සහ more tools කියනවා. ඉතින් මේ more tools වලට ගියපුවාම explore iOS beta features, ඊළඟට iPhone unlock, activation unlock, DFU mode enter exit වෙන එක වගේ දේවල් කරගන්න පුළුවන්. අපි දැන් මේ එකින් එකට ගිහිල්ලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මෙතන තියෙනවා device එකට එන්න පුළුවන් problems. ඊළඟට මේ තියෙන්නේ ඒවා මෙතනින් ටික දාලා තියෙනවා මෙතන. අපිට බලා ගන්න පුළුවන් මේ ඔක්කොම ටික එකින් එකට දක්වලා තියෙනවා. මේ මොකක් හරි තියෙනවා නම් ඔයාලට මෙතනින් ගිහලා start කරලා iPhone එක USB cable එකකින් මේකට connect කරලා PC එකට මේ issue එක fix කරගන්න මේ tool එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට iOS එක upgrade කරන එක හෝ downgrade කරන එකත් මෙතනින්ම ගිහලා කරගන්නත් පුළුවන්. මේ විදිහට මේ දක්වලා තියෙන මෙතන steps ටික මෙතනින් ගිහලා ඒ වැඩේ කරගන්නත් පුළුවන්. ඊට පස්සේ device එක reset කරන එක. standard reset, factory reset කියලා mode දෙකක් තියෙනවා. අපිට කැමති විදිහකට ගිහලා මේක reset කරගන්න පුළුවන් මෙන්න මේ tabs දෙකෙන් ගිහිල්ලා. මෙතනත් ඒකට අවශ්‍ය කරන උපදෙස් දක්වලා තියෙනවා පල්ලෙහින්. ඊළඟට අපිට තියෙන්නේ anti recovery කියන එක. ඊට පස්සේ මෙන්න මේ issue එක fix කරගන්න පුළුවන් කියලා තියෙනවා මෙන්න මේ tab එකෙන් ගියොත් එහෙම. මේක phone එක connect කරලා තමයි මේ හැමදේම කරන්න ඕනේ. ඊට පස්සේ අපි යන්න ඕනේ enter exit recovery mode එකට. මේකදී අපිට recovery mode එකට enter වෙන්න සහ exit වෙන්න පුළුවන්කම තියෙනවා මේ tab දෙකෙන් ගිහිල්ලා. ඊට පස්සේ අපිට තියෙන iTunes repair කියන එක. ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ තියෙන issues අපිට repair කරගන්න පුළුවන් මේ software එක හරහා. හරි. ඉතින් මොන්න ඔය වගේ තමයි මේක ඇතුළත එකින් එකට ඇතුළට ගියපුවම අපිට බලා ගන්න තියෙන්නේ. මේ tool එකෙන් අපිට මේ වගේ වැඩ ගොඩක් එකපාර කරගන්න පුළුවන් මේ TuneSkit iOS System Recovery කියන software එකෙන්. ඉතින් මේක download කරගන්න අවශ්‍ය කරන link එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මේක try කරලා බලන්න. මේක කැමති අයට මේක pay කරලා buy කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට iOS එක සම්බන්ධ මොන හරි issue එකක් තියෙනවා නම් මේක try කරලා බලන්න පුළුවන්. මේකෙන් ඒක fix වෙනවද කියලා.